Hello guys, කොහොමද ඔයාලට? Welcome to my YouTube channel. අද මම මොනවද මේ හදන්න යන්නේ? අද මම නම කියන්නේ නැතුවම පටන් ගන්නම්කෝ. මම දැන් අද හදන්න යන දේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම මේවා ටික පිරිසිදු කරලා පාචනයකට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ පොඩිවට කෑලි කපාගෙන තියෙනවා. මේ ආකාරයට තමයි කෑලි කපාගත්තට පස්සේ පේන්න තියෙන්නේ. දැන් අපි මේක හදලා බලමු. මුලින්ම අපි මේකට තුන පාකුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට කහකුඩු ටිකක් එකතු කරගන්නවා. ඔයගොල්ලෝ පොඩි ප්‍රමාණයක් අපි හදන ප්‍රමාණය අනුව තමයි මේකට එකතු කරගන්න ඕනේ. මම තේ හැන්දක් ප්‍රමාණය තමයි එකතු කරගන්නේ. මම අද පොඩි ප්‍රමාණයක් හදන හින්දා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩුත් මේ වගේ ස්වල්පයක් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට කළු කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. එකම ප්‍රමාණ වලින් තමයි මම මේකට එකතු කරගන්නේ. ඊට පස්සේ අපි මේකට තව කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට ගොරක කැබලි දෙකක් සාමාන්‍ය ප්‍රමාණයේ ගොරක කැබලි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට ලුණු එකතු කරගන්නවා. ලුණු මේ වගේ ස්වල්පයක් රස පදමට අපි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට විනාගිරි ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මෙතන ලෑස්ති කරගෙන තියනවා ලුණු, අමු මිරිස්, රම්පේ කරපිංච, ඉඟුරු සුදු ලුණු. මම මේකේ ඉඟුරු සුදු ලුණු දෙක එකට අරගෙන ඒ දෙකේම යුෂත් මේකට එකතු කරගන්නවා දැන්. මේ ආකාරයට අපි යුෂ ටික එකතු කරගත්තාට පස්සේ අපිට දැන් තියෙන්නේ මේ ඔක්කොම මික්ස් කරගන්න. මම නම් අද අතින් තමයි මික්ස් කරගන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ග්ලව්ස් යූස් කරන්න. ඊට පස්සේ මේ ඔක්කොම මික්ස් කරගත්තාට පස්සේ මේ විදිහට පේන්න තියෙනවා අපිට. ඊට පස්සේ පැනෙට් වෙන්න මේක විනාඩි 30ක් විතර පැත්තකින් තියලා තියෙනවා. ඊට පස්සේ අපි පෑන් එකක් ලෑස්ති කරගන්නවා. මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා අපි ඒකට තෙල් එකතු කරගන්නවා. තෙල් ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ තෙල් එකට අපි දානවා සූදුරු. සූදුරු ටිකක් මේ වගේ තෙලේ බැදගෙන එනකොට අපි ඉඟුරු සුදු ලුණු එකට එකතු කරගන්නවා. මේ වගේ ඉඟුරු සුදු ලුණුත් අපි රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ අපිට මේකට එකතු කරන්න පුළුවන් ඊළඟට රාම්පේ කරපිංච, ඊට පස්සේ අපිට අමු මිරිස් එකතු කරන්න පුළුවන්. ඒ කපාගත්ත ඔක්කොම ටික අපිට මේ විදිහට එකින් එක අපි එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ ඔක්කොම ටිකක් මික්ස් කරගන්නවා. මේ වගේ බැදුනට පස්සේ මේ වගේ රන්වන් පාටට තමයි පේන්න තියෙන්නේ. අපි වෙලාවට මිරිස් කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මැරිනේට් වෙන්න ටික එක දානවා මේ විදිහට. පස්සේ ඒකට ඒකෙන් මැස්ටර් ටිකකුත් දාලා මේ වගේ විනාඩි 7ක් විතර දැම්මෙන්න තියෙනවා. විනාඩි 7කින් පස්සේ මේ විදිහට තමයි අපිට පේන්න තියෙන්නේ. පස්සේ අපි පොඩ්ඩක් ඒක මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට පොල් කිරි ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි විනාඩි 3ක් විතර ලිපේ තියෙනවා. ඊට පස්සේ අන්තිමට අපිට මේ විදිහට තමයි රස මේ කෑම එක හදලා ඉවරුණාට පස්සේ බලන්න පුළුවන්. ඔයගොල්ලොත් හදලා බලන්න. මතකතු කමෙන්ට් එකක් දාන්න. මම අද කියන්නේ මොනවද හැදුවේ කියලා. කමෙන්ට් එකක් දාන්න. අද මම මොනවද හැදුවේ කියලා. බයි බයි. ගිහින් එන්නම්.